ආපදා තත්වයෙන් ශ්‍රී ලංකාව යථා තත්වයට පත් කිරීම සහ නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා සහාය වීම වෙනුවෙන් ජපානයේ ව්‍යාපාරික සංගම් සහ පෞද්ගලික පාර්ශ්ව ජපාන් යෙන් මිලියන 25කට අධික මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. මේ අතර ජපානයේ වාහන අපනයනය කරන ශ්‍රී ලාංකික ආයතනයක් වන රාමා ඩීබීකේ සමූහ ව්‍යාපාරයේ සියලු සේවකීන් සිය දිනක වැටුප ආපදාවලින් විපතටපත් මෙරට ජනතාව සඳහා ලබා දීමටද කටයුතු කළා. දිටුවා සුලිකුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සහ නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා සහාය වීම වෙනුවෙන් ජපානීය ආයතන රැසකින් සේවකින්ගේ දිනක වැටුප්ප පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ජපානයේ වාහන අපනයනය කරන ශ්‍රී ලාංකික ආයතනයක් වන රාමා ඩීබීකේ සමූහ ව්‍යාපාරයේ සියලු සේවකීන් සිය දිනක වැටුප ආපදාවලින් විපතටපත් මෙරට ජනතාව සඳහා ලබා දීම සඳහා ජපන් ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා වෙත බහර දීම සිදු කෙරුණා. අප රාමා ඩීබීකේ ආයතනය මුල ඉඳන්ම මේ සඳහා උදව් කිරීමට බලාපොරොත්තු වුණ ඇත්තටම ව්‍යාපාරික කවුන්සලය හරහත් වාහන අපනයනකරුවන්ගේ සංගමය හරහත් අප ආයතනය විසින් මූල්‍යමය ආධාර රජයට ලබා දීමට හැකි වුණා. ඒ එක්කම අද විශේෂ දිනයක් හැටියට මගේ ආයතනයේ වැඩ කරන සියලුම සේවක සේවිකාවන් ඔවුන්ගේ දෛනික පඩිය මෙම විවසනය සඳහා ආධාර හැටියට ලබා දීමට ඉදිරිපත් වීම මට ඉතාම සන්තෝෂදායක කටයුත්තක්. මෙම කර්තව්‍ය සඳහා ජපානයේ ව්‍යාපාරික සංගම් සහ පෞද්ගලික පාර්ශව ජපාන යෙන් මිලියන 25කට අධික මුදලක් පරිත්‍යාග කර තිබෙනවා. අපේ ප්‍රජාව මම හිතන්නේ නිදි නැති රැයක් ජපානයේ විසින් ශ්‍රී ලාංකික ප්‍රජාව වහන් කරා. ඔවුන් විවිධ ආකාරයෙන් අපිට සම්බන්ධ වෙමින් විවිධ සංවිධාන හදාගනිමින් තිබෙන සංවිධාන තව තවත් යාවත්කාලීන කරමින් ඔවුන් උත්සාහ ගත්තා ලංකාවට අවශ්‍ය දේ දෙන්න. ඒත් විශේෂයෙන්ම අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ මා දැක්ක දේ ඔවුන්ට අවශ්‍ය වුණා ඔවුන්ට දිය හැකි දේට වඩා ශ්‍රී ලංකාවට ඒ වෙලේ අවශ්‍ය දේ ලබා දෙන්න. ඒ සඳහා ඔවුන් නිරන්තරයෙන් තානාපති කාර්යාලය සමග එක්ුණා. අපිට විදේශ අමාත්‍යාංශයෙන් ලැබිච්ච ඒ යාවත්කාලීන කරපු ශ්‍රී ලංකාවට අවශ්‍ය දේ පිරිනමන්න ඔවුන් උත්සාහ ගත්තා. ඉතින් ඒ වැඩ කටයුතු අදටත් සිදු වෙමින් පවතිනවා. ඒ වගේ දිනපතා අපිට ඒ ලැබෙන ප්‍රදානයන් අර රාජ්‍යයේ නිල ගිණුම් වලට තැන්පත් කරමින් ඔවුන් අපිට ඒ අවස්ථාව අපිට ලබා දෙනවා.